ඇපෝ අන්න එනවා මල හෝන්තුව. දැන් ඉතින් ආගෙන ඉන්න එපා පම්පෝරිය. නංගි කොහොමද? හොඳයි. නංගි දන්නවද? ගිය සතියේ අපේ ලොක්කේ කසාද නැන්දානේ. Oh no. ලොකු අත්තක් කරගැව්වේ. ડોක්ටර් කෙනෙක්. මොන ડોක්ටර්ද? අපිට ආරංචි. ડોක්ටර් බෙහෙත් සාප්පේ තුන්ලියන කොල්ලවනේ කසාද නැන්දේ. අනේ ඇත්තදක්කේ. ඉතින් කියන්නකෝ විස්තර ටික. උඹට කියන්න නංගියේ වෙඩිමට විතරක් ගියා කෝටි 10ක්. කෝටි 10ක්? නේ හන්දියේ හෝටලේ වෙඩින් එකක් ගන්න? නෑ. ඇත්තම දක්කේ? ඔව් බං. උඹට කියන්න බං වෙඩිමට පහුවදාම අපේ කොල්ලට ආරම් දුන්නනේ බං කෝටි ගාණක් වටින බයික් එකක්. අර ලැම්බෝර්ගිනිද මොකද්ද මම කියලා කියන්නේ බං? අන්න ඒක. බයික් එකක් කෝටි ගාණක් ලැම්බෝර්ගිනි. ඉතින් දැන් පොඩි දුව හැම මොකද? අනේ මගේ පොලේකි. මන් දන්නවා නංගියේ ඕකෙත් කවදා හරි හොඳට ඉගෙනගෙන කවදා හරි හොඳ තැනකට එනවා. මේ පාරත් පන්තියේ පළවෙනිය බං. ගණන් වලට ලකුණු 98. උඹලා ඉතින් අපේ පන්තියේ නෙමෙයිනේ. උඹලා දන්නේ. Few moments later. ඇත්තටම අම්මලා තාත්තලා ඔක්කොටම පොදුවේ කතා කරන්න ඕනේ නිසා තමයි අද මං උගන්වන පන්ති තුනම පන්ති කවයම පොදුවේ එකට ගත්තේ. ඉරි අප්පට බල්ලෝ පැනපි. පන්ති තුන මේකට. හරි අම්මේ තාත්තේ. එහෙනම් අපි ඔක්කොටම කලින් ගණන් ලකුණු ටික බෙදලා ඉමු නේද? හරි. සඳුනිගේ අම්මා ඉන්නවද? ඉන්නවා ටීචර්. අම්මා දුව නම් මේ පාර හොඳටම හොඳයි. මට මතක විදියට මම පන්තියේ බාර ගන්නකොට ලකුණු 20ට අඩු මට්ටමේ නේද හිටියේ? ඔව් ටීචර්. මේ පාර ලකුණු 87ක් තියෙනවා. අනේ මට ටීචර්. මෙන්න අම්මා පේපරේ. පවෙනිගේ අම්මා සුමනාවති ඉන්නවද? ඉන්නවා ටීචර්. මොකද්ද අම්මා මේකේ තේරුම? මේ ළමයාට මේ පාරත් ලකුණු 25යිනේ. මොනව කරගනීද මන්ද? මෙන්න පේපරේ. Oh no. මේ සුමනක්කේ තැන් වල බොරු පුරාජේරු කියව ඉන්නේ නැතුව නරකද ළමයාව ජනිත් සර්ගේ ගණන් පන්තියට දැම්මා. ජනිත් සර් කොහෙද නම් මේ පන්තිය තියෙන්නේ? සමුදයිද? හොඳට උගන්වනවද බං? අනේ ඕවක්කේ දුර්වල ළමයි කියලා ළමයින් බත්තරලා දාන්නේ නැතුව හැම ළමයෙක්ගේම ළඟට ගිහිල්ලා බලලා තේරුනේ නැත්තම් ආයේ කියලා දීලා මුලින් ඉඳලම ළමයාව හදලා ගන්නවනේ. විහිළුවෙන් තහළුවෙන් හරි විනෝදෙන් ළමයාට විෂය එපා නොවෙන්න උගන්වනවා විතරක් නෙවෙයි සෑ මාසිකට සැරයක් පේපර් එකක් තියලා වැඩි ලකුණු ගන්න ළමයින්ට තෑගික් දෙනවා. එහෙනම් ඉතින් ළමයින්ට ආශාවෙන් යනවා ඇති නේද නංගි? නැත්තම් අක්කේ අපේ දුවත් හරි ආශාවෙන් යන්නේ. අනිත් එක 2020 ඉඳලා මේ වෙනකම්ම කිසිම ළමයෙක් O level ෆේල් වෙච්ච නැති හඩවැද කිරිල්ලවල ප්‍රදේශ තියෙන එකම ගණන් පන්තියනේ. අනිත් එක තමයි අක්කේ මාසයක් නොමිලේ පන්තියට සහභාගී වෙලා පන්තිය තේරෙනවද නැද්ද හොඳද නරකද කියලා ළමයාටම බලා ගන්නත් පුළුවන්. මං නම් කියන්නේ ඔය හැමෝම යන පළියට රැල්ලට පන්ති යන්නේ නැතුව එක මාසයක් ජනිත්සගේ පන්ති ගිහින් බලන්නකෝ. අනේ උඹට තුන්නංගියේ
මං හිතම යනවා කෙලී වරන් ගණන් පන්තියට. ඔයත් මේ වගේ විනෝදෙන් ගණන් ඉගෙන ගන්න කැමති නම් දැන්ම ජනිත් තෙල් රන්දනියස්සගේ ගණන් පන්තියට එන්න.